අපි කවුරුත් තෙරුවන් සරණ යන්නේ බුද්ධං සරණං ගච්ඡාමි ආදී වශයෙන් තුන් වරක් කීමෙන් බව ඔබ දැනටමත් දන්නවා. බලන්න මෙතනදී අපි කියනවා මම බුදුරජාණන් වහන්සේ සරණ යමි කියලා. ධර්ම රත්නය සරණ යමි කියලා. ඒ වගේම සංඝ රත්නය සරණ යමි කියලා. ඇයි අපි තවත් කෙනෙක්ව සරණ යන්නේ? ඇත්තටම අපිට වෙනත් කෙනෙකුගේ සරණ උවමනා වෙන්නේ අපි අසරණ වුණාට පස්සේ. මොහොතක් හිතලා බලන්න, ඔබ ලෙඩ වෙලා අසරණ වුණාම වෛද්‍යවරයෙකුගේ සරණ සෙව්වේ නැද්ද? ඒ වගේම මුදල් හදල් හිඟ වුණාම මුදල් තියෙන කෙනෙකුගෙන් පිළිසරණක් සෙව්වේ නැද්ද? මේ ජීවිතය තුළ කිසිම ආකාරයක අසරණ සරණක් නැතිනම් අපිට වෙනත් කෙනෙක් සරණ යන්න උවමනාවක් ඇති වෙන්නේ නැහැ. බොහෝ දෙනෙක් හිතුවේ අන්න ඒ වගේ ලොකු අසරණකමක් අපි හැම දෙනාගේම ජීවිත තුළ සැඟවිලා තියෙනවා. අපේ ජීවිත තුළ ඒ විදිහට මුල් බැසගත්තු අසරණකමෙන් නිදහස් වෙන්නයි අපි තෙරුවන් සරණ යන්නේ. එහෙමනම් අවබෝධයෙන්ම තෙරුවන් සරණ යන කෙනා තුළ ඒ අසරණකමින් නිදහස් වෙනවා කියන උවමනාව තියෙනවා. ඒ උවමනාව නැතිව කොපමණ වාරයක් වේවා තෙරුවන් සරණයි කියලා වචනයෙන් අපි කොච්චර කිව්වත් එයා නියම බෞද්ධයෙක් බවට පත් වෙන්නේ නැහැ.